දෙපත් ණය වගේ මිනිස්සු ආශ්‍රය කළාට ඔලු දෙකක් තියෙනවයි කියන දෙපත් ණයාව දැකලා තිබ්බද? දෙපත් ණයා ගැන දැනගෙන හිටියද? අද අපි කතා කරන්න යන්නේ දෙපත් ණයා ගැන. පස තුල වාසය කරන මේ දෙපත් ණයා එයාට තර්ජනයක් කියලා දැනුණු විගසම කරන්නේ එයාගේ හිස පස් තුල සංගවාගෙන වල්ගය ණයා පෙනේ කරනවාක් මෙන් පෙනේ කරගෙන සතුරාව රවටා පලා යන එක. මෙන්න මේ හේතුව නිසා තමයි මෙයාට දෙපත් ණයා කියන නම පට බැඳිලා තියෙන්නේ. එහෙම නැතුව බොහෝ දෙනා විශ්වාස කරනවා වගේ මේ දෙපත් ණයාට ඔලු දෙකක්වත් පෙන දෙකක්වත් පිහිටන්නේ නැහැ. ඒ වගේමයි ඊ타මත්ම අලස අහිංසක සර්පෙක් වෙන මේ දෙපත් ණයාගේ පහර දීම් අපිට දකින්නම නැති තරම්. විශේෂම දේ තමයි මේ සර්පයා එහෙම නැත්නම් දෙපත් ණයා ශ්‍රී ලංකාවට ආවේනික. ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුලදී විතරක් අපිට දැක ගන්න පුළුවන් ඊටාම වටින සම්පතක්. මේ වගේ හරි අලංකාර දේහයක් පිහිටන මේ පාංශුවාසී දෙපත් ණයාව බොහෝ දෙනෙක් පොළොන් පැටියෙක් කියලා හිතලා මරලා දාන්න පෙළඹෙනවා. ඉතින් කිසිම හේතුවකට මේ වගේ අහිංසකයින් නොදැනුවත් කමින් මරා දමන්න හිතන්නවත් එපා. ඉතින් මේ වගේ සත්තු පරිසරය වෙනුවෙන් කරන්නේ ලොකු සේවයක්. ඒ සේවය මිනිස්සු වෙච්ච අපිට මේ තාක්ෂණයෙන්වත් කවදාවත් කරන්නට පුළුවන් කමක් තියෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මේ අහිංසක ජීවිතවලට නිදහසේ පරිසරයේ ජීවත් වෙන්න අපි ඉඩ හසර ලබා දෙමු.